හෙලෝ කොහමද ඔයාලට? හොඳින් ඉන්නව නේද? බලමුද අපි අද රසම රස බොලස් එකක් හදන්නේ කොහොමද කියලා? එහෙනම් මේ වීඩියෝ එක දිගටම බලන්නකෝ. ඉතින් මම මුලින්ම පොලොස් එක කපලා ඒකට මිරිස් කුඩු ටිකයි තුන පහ කුඩු ටිකයි බැදපු තුන පහ ටිකයි එනසල් කරාඹු නැටි ගොරක්කා කුරුඳු ඒ වගේ දේවල් දාලා අත කාලා පැත්තකින් තියාගෙන තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ විදියට ඇතිලියක් ලිපේ තියලා ඒක රත් වුණාට පස්සේ තෙල් දාලා ඒකට අපි අප ටිකක් දානවා. ඊට පස්සේ අප ටික පිපුරුණාට පස්සේ අපි ඒකට සුදු ලුණු ටිකයි එඟුරු ටිකයි දාලා ඒක චුට්ටක් රන්වන් පාට වෙනකන් තියනවා තෙලේ බැදෙන්න. ඉතින් ඊට පස්සේ අපි ඒකට එකතු කරනවා ලුණුයි මොනවාද රම්පේ කරපිංචා ඊට පස්සේ අමු මිරිස් මම මේකට ඇත්තටම අර අපි මොනවද කියන්නේ ඒකට එඬර මිරිස් නේ නයිකොච්චි කියන්නේ ඒවත් එකතු කරගන්නවා. ඉතින් ඒ ටිකත් ඔක්කොම එකතු කරලා තෙලේ එකත් චුට්ටක් බැදෙන්න දීලා අපි එකතු කරගන්නවා මිරිස් කුඩු ටික. තව මිරිස් කුඩු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකත් අපි ඇත්තටම අපි පොලොස් එකත් හදන්නේ සාමාන්‍යයෙන් අපි මස් මාළු වෙනවා වගේනේ. ඒ රසටනේ නේද? ඉතින් මේ විදිහට මේ ටික චුට්ටක් තෙලේ බැදුනට පස්සේ අපි මිරිස් කුඩු හැන්දි එකමාරක් වගේ චුට්ටක් එකතු කරලා ඒකත් තෙලේ චුට්ටක් බැදෙන්න වගේ චුට්ටක් තප්පර 10ක් 15ක් වගේ එහෙම තියලා කලවම් කරලා අපි ඒකට අපි අත ගාලා තියාගත්තේ පොලොස් කැලි ටික එකතු කරගන්නවා. ඒක චුට්ටක් අපි හොඳට කලවම් කරනවා. අර ලුණු ටික ඒව ටික ඔක්කොම මික්ස් වෙන්න හොඳට කලවම් කරලා මම මේකට එකතු කරගන්නවා. මම මේකට වතුර එකතු කරන්නේ නැහැ. වතුර එකතු කරන්නේ මම මේක පොල් කිරි වලින්ම තමයි තැම්බෙන්න තියලා හින්දලා ගන්නෙ. ඉතින් මම මේකට එකතු කරගන්නවා හොඳ උගු පොල් කිරි ටිකක් කෑලි වැහෙන්න වගේ ඒ ගානට මම එකතු කරගෙන ඊට පස්සේ මේක වහලා තැම්බෙන්න තියනවා. මේ ලුණු ටික නම් මම ආයෙ එකතු කරන්නේ මොකද ඒක මම කපලා තිබ්බ වැඩි ටිකක් මම ඉතින් ඒකත් එකතු කරා. මට කියන්න බැරුණා මම මේකට තක්කාලිත් එකතු කරගත්තා. හොඳද? මට ඒක වීඩියෝ එක ගන්න බැරි වෙලා තියෙනවා. තක්කාලි ටිකකුත් මම මේකට එකතු කරගත්තා. ඊට පස්සේ ඉතින් මම මේක හොඳට තැම්බෙන්න තිබ්බා විනාඩි 10ක් විතර. විනාඩි 10කින් විතර මම ආයිත් ඇරලා ආයිත් කලවම් කරලා ආයිත් ඉතින් ගින්දර අඩු කරලා අඩු ගින්දරේ වහලා මේක තැම්බෙන්න තිබ්බා. ඉතින් ඔහොම තමයි පොලොස් එක හදාගන්නේ. ඉතින් මේක ගින්දර අඩු කරලා මදගින්නේ හොඳට තැම්බෙන්න දෙන්න. ඉතින් ඊට පස්සේ මදගින්න තැම්බෙනකොට බලන්නකො විනාඩි 15කින් විතර මෙන්න මේ වගේ ලස්සනට ඇදලා තියෙයි. පුළුවන් තරම් අඩු ගින්දරේ මේක හදාගන්න. අන්තිමට මෙන්න මේ